눈만 보고 맞히세요. 방탄소년단에 다큐 오신 걸 환영합니다. අයිබුවන් හැමෝටම අද මම කතා කරන්න යන්නේ මුළු ලෝකෙම බලාගෙන හිටපු සුවිශේෂී සිනමා අත්දැකීමක් ගැන. ඒ තමයි 2026 වසරේ Netflix හරහා ලෝක පුරා විකාශනය වුණු BTS The Comeback Live. මේක නිකම්ම ප්‍රසංගයක් විතරක් නෙවෙයි. දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයෙන් පස්සේ BTS සමාජිකයන් 7 දෙනාම එකට එකතු වෙලා කරපු පළමු දැවැන්ත පියවරයි. කොරියානු සංස්කෘතිය සහ නවීන පොප් සංගීතය කොහොමද එකට මුසු වෙන්නේ කියලා මේ නිර්මාණයෙන් අපූර්වට පෙන්වනවා. මෙම ප්‍රසංගය පැවැත්වුණේ සෝල් නුවර තියෙන ඓතිහාසික ගාන්ග්වැමුන් ස්ක්වයර් සහ ජෝන් බුගොන් මාලිගය පසුබිම් කරගෙනයි. මෙහි විශේෂත්වය තමයි අරයි රෑන්ක් කියන තේමාව. අරයි රෑන්ක් කියන්නේ කොරියානු ජනතාවට ඉතාම සමීප ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වන සාම්ප්‍රදායික ජනගීයක්. BTS කණ්ඩායම තමන්ගේ 9 වන ඇල්බමය වන අරයි රෑන්ක් එළිදක්වමින් පෙන්වා දෙන්නේ ඔවුන් ලෝකය ජයගත්තත් තමන්ගේ මුල් සහ සංස්කෘතිය අමතක කරලා නැති බවයි. ප්‍රසංගය ආරම්භ වෙන්නේ බොඩි ටු බොඩි කියන ගීතයෙන්. එහිදී සාම්ප්‍රදායික කොරියානු බෙරවාදනයන් සහ නවීන රිද්මයන් මුසු කරලා තිබුණු ආකාරය ඇත්තටම මනස්කාන්තයි. මෙම Netflix විශේෂාංගය තුල ප්‍රසංගයට අමතරව BTS The Return නමින් වාර්තා චිත්‍රපටයක්ද ඇතුළත් වෙනවා. මෙහිදී අපිට දකින්න ලැබෙනවා ඔවුන් හමුදා සේවයෙන් පස්සේ නැවත එකතු වෙලා මුහුණ දුන්නු අභියෝග. විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් නුවර ඔවුන් ඇල්බමය පටිගත කරපු ආකාරය, සමාජිකයන් අතර ඇතිවුණු මතභේද සහ ඒවා විසඳාගත් ආකාරය ඉතාම විවෘතව මෙහි පෙන්නනවා. ලෝකයේ ඉහළම තලයේ සිටින තරු වුවත් ඔවුන්ට බය, සැකය සහ මහන්සිය දැනෙන ආකාරය ප්‍රේක්ෂකයාට ඉතාම සමීපව මෙහිදී දැනෙනවා. තාක්ෂණය පැත්තෙන් ගත්තොත් මෙය 4K තාක්ෂණයෙන් ඉතා ඉහළ මට්ටමකින් නිපදවා තියෙනවා. ප්‍රධාන ගීතය වන ස්විම් සඳහා ඔවුන් ඉදිරිපත් කළ නර්තනය සහ වේදිකා සැකසුම අතිවිශිෂ්ටයි. නායක RMගේ වලලුකර ආබාධයක් තිබුණත් ඔහු ප්‍රසංගය අතනුහැර සාර්ථකව අවසන් කළ ආකාරය රසිකයින්ගේ දැඩි ප්‍රසාදයට ලක් වුණා. සමස්තයක් විදිහට මෙය BTS රසිකයුට පමණක් නෙවෙයි, ඕනෑම සංගීත ලෝලයෙකුට නැරඹිය හැකි උසස් නිර්මාණයක්. මෙය හුදෙක් ගීත එකතුවක් නෙවෙයි. සහෝදරත්වය, ඉවසීම සහ තමන්ගේ අනන්‍යතාවය ගැන ලෝකයට කියන පණිවිඩයක්. විනාඩි 90කට අධික මේ සිනමා අත්දැකීම ඔබ තවමත් නැරඹුවේ නැත්නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ ප්‍රසංගයේ ඔබ වැඩියෙන්ම කැමති වුණු මොහොත මොකක්ද? පහලින් කමෙන්ට් කරන්නත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් විචාරයකින් නැවත හමු වෙමු. 꿈처럼 느껴져요. 뭐 고통도 있을 거고 뭐 결국 그 끝은